Hi guys, welcome back to our YouTube channel. ඉතින් අද මම වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ඉන්නේ දැන් මට සති 25ක් ඉතින් මේ pregnancy journey එකේ කොහොමද කාලේ ගෙවෙන්නේ කියලා. ඉතින් ඔයාලා දැක්කානේ අපේ gender reveal එක. ඉතින් දැන් අපිට ලැබෙන්න ඉන්නේ පුතෙක්. පුතෙක් තමයි ලැබෙන්නේ. ඉතින් හරිම සතුටුයි. අර මොකද හිතන්නේ ගැන? හැබැයි අපිට මේ කෙල්ලෙක්ම තවලක් නැහැ. දුවෙක් ලැබුණත් අවුලක් නෑ අපි කියන්නේ. පුතෙක්ට තමයි ආසාවෙන් හිටියේ. ඉතින් දුවෙක් ලැබුණත් කවුරුණත් අපේ ඉන්නේ. ඉතින් අපි කොහොම වුණත් ඉතින් ආසාවෙන් හිටියා. ඉතින් අන්තිමට ෆයිනලි බේබි බෝයි. ඔව් ඉතින් අපේ ආසාව ඉෂ්ට වුණා. ඉතින් හරිම ආසාවෙන් ඉන්නේ මේ තව මාස 3යි මේ බල ඉන්නේ කවද්ද ඉක්මනට දැන් මුණ බලා ගන්න. මුලින්ම ඉක්මනට මාස ටික ගියා. හැබැයි දැන් ඔව් දැන් ටිකක් හිමින් යන්නේ මාස ටික. දැන් වෙද්දී අර මම ඔයාලට කිව්වනේ කලින් මුල් මාස තුනේ මට කිසිම අමාරුවක් නෑ කියලා. හැබැයි දැන් එක සෑහෙන වෙනස් වෙලා තියෙනවා. දැන් මේ දවස්වල කතා කරොත් දැන් මේ දවස්වල රෑ 8 විතර වෙද්දී මම ඩවුන් තනිකර මට බඩ ගලක් වගේ මාරම අමාරුයි. බඩ රිදෙන්න ගන්නවා මාරම අමාරුයි ඇත්තටම. ඉතින් ඔහොම තමයි ඒ ගෑස්ට්‍රයිටිස් හැදිලා දැන් පොඩ්ඩක් වමන යනවා. ඔය වගේ එක දේවල් මේ දවස් ටිකේ තියෙනවා ඉතින් ඒ වගේම තමයි දැන් අපි ළඟදී ස්කෑන් එකක් කරා. අපිට සති 25න් තියෙනවා ස්කෑන් එකක්. ඉතින් ඒක කරා. ඒකෙදි කිව්වා දැන් බබා යටපැත්තට හැරිලා ඉන්නේ කියලා. ඉතින් ඒක අවුලක් නැහැ කිව්වා. ඉතින් ඔයාලට මේ පේන්නේ අපි සති 25න් කරපු ස්කෑන් එක. ඉතින් අපේ අම්මා කිව්ව විදියට නම් ඉතින් බබා ඉක්මනටම හැරිලා මොකද මං ඇවිදිනවානේ. ඉතින් ඒ නිසා තමයි බබා ඉක්මනටම හැරෙන්නේ කියලා තමයි ආ කිව්වේ. සාමාන්‍යයෙන් වෙන අයගේ ටිකක් පහු වෙලාලු බබා හැරෙන්නේ මම දන්නේ කොහොමද කියලා. ඉතින් අර එක එක්කෙනා කරන වැඩ ඒව අනුව ඉතින් වෙනස් වෙනවා. මම නම් සෑහෙන්න ඇවිදිනවා. ඉතින් එක විදිහකට ඉන්නේ මම ඉස්සෙල්ලා ඉඳන් කොහොමද එක විදිහට ඉන්නේ මට වැඩ කරන්න ඕනේ. එහෙනම් මට ඇවිදින්න ඕනේ. අර එක තැනකට වෙලා මට ඉන්න බෑ. ඒ නිසා ඇවිදිනවා. ඉතින් ඇවිදින නිසා වෙන්නේ නැති බබා ඉක්මනට හැරිලා තියෙන්නේ. හැබැයි මේ අපිට දවල් එහෙම ප්‍රශ්න නැහැ නේද? ඔයාලට එහෙම අමාරු. අපි හැමදේම දැන් කවුරුත් විශ්වාස කරන එකවත් නැහැ අපි කරන දේවල්. ඔව් ඇත්තටම කවුරුත් හිතන්නේ නැහැ මම ප්‍රෙග්නන්ට් කියලා කරන වැඩත් එක්ක. මොකද දවල් කාලේ කිසිම අවුලක් නැහැ අපිට. ඒ කියන්නේ මට දැන් ඔය අමාරු එන්නේ රෑ 8 විතර වෙද්දි. ඊට පස්සේ බබාගේ දැන් සයිස් එක සෙන්ටිමීටර් 20ක් දැන් පොඩ්ඩක් ලොකු වෙලා එදත් බබා බැලුවා බබා හොඳින් කියලා කිව්වා. ඉතින් බබාගේ මුකුත් අවුලක් නැහැ. ඉතින් ආපහු මට යන්න තියෙන්නේ ඊළඟට සති 28න්. එතකොට ග්ලූකෝස් ටෙස්ට් එක කරගෙන අර ඒ ටික කරගෙන යන්න තියෙනවා. ඉතින් දැන් තමයි පොඩ පරිස්සම් වෙලා ඉන්න ඕනේ. දැන් තමයි ඉතින් හොස්පිටල් බෑග් එක ඒ ටික ඔක්කොම දැන් හදන කාලේ ඇවිල්ලා. දැන් ඔව් හොස්පිටල් බෑග් ඔය ටික හොස්පිටල් එකක් බලන්න ඕනේ. හොස්පිටල් එකක් ඔව් අපි හොස්පිටල් එකක් බලන්න ඕනේ. හොස්පිටල් බෑග් එකක් හදන්න ඕනේ. දැන් ගොඩාක් වැඩ තියෙනවා ඉස්සරහට කරන්න. ඉතින් මං කිව්වේ මේ සතිය වුණ දේවල්. ඉතින් මේ සතිය ඇත්තටම අපි නුවර ගියා. නුවර කිව්වට මන්දාරම් නුවර ගියේ. මොකද අපි පහුගිය දවස් ටිකේම කොළඹනේ හිටියේ. ඉතින් අපි හිතුවා වෙනසකටත් එක්ක පොඩ්ඩක් යන්න ට්‍රිප් එකක්. ඉතින් අපි මන්දාරම් නුවර ගියා. ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැතුව පොඩ පරිස්සමට ගියේ. ඉතින් හැබැයි මොකද අවුලක් නැහැ නිසා. ඉතින් ඔහොම තමයි. ඉතින් අපේ මන්දාරම් නුවර ගිය vlog එක අපේ අනිත් channel එකේ upload කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අපි ලස්සන හොටෙල් එකකට ගියා. එතන මාර්ම ලස්සනයි ඇත්තටම. ඉතින් ඒ නිසා මයින්ඩ් එක මාර්ම විදිහට රිලැක්ස් වෙනවා. ඉතින් මං හිතනවා මේ දවස්වල ඒක ගියේක මාර්ම විදිහට වටිනවා. මොකද සෑහෙන අපිට රිලැක්ස් වෙන්න පුළුවන් වුණා. 3 2 1 memang lස්සනයි යා. ඉතින් අපි මේ ප්‍රෙග්නන්සි ජර්නි එක එතකොට අපේ ලයිෆ් ස්ටයිල් එකේ කොහොමද අලුත් වෙනස්කම් වෙන්නේ. ඉතින් ඕන නිසා තමයි අපි හිතුවේ ඇත්තටම අලුතෙන් channel එකක් හදලා ඒව දාන්න. අලුත් ගමනක් පටන් ගන්න. කලින් channel එකේ දැම්මේ ඔක්කොම travel videos, buffet videos, hotel ඒ ඔක්කොමනේ. hotel reviews නේ. හොඳයි. ඉතින් එහෙනම් අපි අලුත් vlog එකකින් ආයි හම්බෙමු. bye bye.